Hi my lovely souls. අද මම කරන්න යන්නේ පික කාඩ් රීඩින් එකක්. අද මම ඔයගලන්ට ඔබ්ජෙක්ට්ස් තුනක් ගෙනාවා. මේ ඔබ්ජෙක්ට්ස් වලින් ඔයාලා හොඳට හිතලා බලලා ඔයගොල්ලෝ වැඩිපුරම ඩ්‍රෝන් වෙන ඔබ්ජෙක්ට් එක තෝරගන්න. අද අපේ ටොපික් එක තමයි ඔයාලගේ ex girlfriend එහෙම නැත්නම් ex boyfriend මොනවාද මේ වෙලාවේ ඔයාලා ගැන හිතන්නේ කියන එක. මම අද ගොඩක්ම මේ විදිහට පික කාඩ් රීඩින් එකක් ඔයගලන්ට ගේන රීසන් එක තමයි පික කාඩ් රීඩින් එක ගොඩක් කලෙක්ටිව් රීඩින්ග්ස් එහෙම නැත්නම් අපි මුකුත්ම සයින් කියන්නේ නැති නිකන් රීඩින්ග්ස් වලට වඩා ගොඩාක් ඇකියුරේට් වෙනවා පික කාඩ් රීඩින් එක. මොකද ඔයාලම තමයි ඔයගොල්ලන්ගේ ෆයිල් එක තෝරගන්නේ. අපිට ජීවිතේ වැඩිපුරම දේවල් ඩිසයිඩ් කරන්න පුළුවන් අපේම ඉන්ටුයිෂන් එක තුලින්. ඒ නිසා තමයි පික කාඩ් රීඩින් එක වැඩිපුරම ඇකියුරේට් වෙන්නේ. ඒ නිසා ඉතින් මම අද ඔයගලන්ට පික කාඩ් රීඩින් එකක් තමයි අරගෙන ආවේ. හිතන්න එපා අර මට කාඩ් තෝරන්න බෑ මට හරියට තෝරගන්න බෑ එහෙම හිතන්න එපා. ඔයගලන්ට අනිවාර්යෙන් පුළුවන් මේක දිහා හරියටම බලන් හිටියොත් ඔයගලන්ට අර ඒ කියන්නේ දැන් මෙහෙම හිතන්න ඔයගොල්ලෝ කැමතිම පාට රෝස පාට. එහෙම කියලා මේක තෝරගන්න එපා. එහෙම නෙමෙයි. හරිද? මේ තුනෙන් ඔයගලන්ට නිකන් ඔයාලා මුලින්ම ඔයගලන්ගේ ex girlfriend හරි boyfriend ගැන හරි හිතා ගන්න. ඊට පස්සේ මේ තුනෙන් ඔයගොල්ලෝ බලන්න එහෙම හිතින්ද ඔයාලට වැඩිපුරම නිකන් අර හිත ඇදිලා යනවා. මට මේක තෝරගන්න හිතෙනවා. මට මේක නිකන් සරලව මෙහෙම හිතන්නකෝ මේ තුනෙන් එකක් ගන්න කිව්වොත් ඔයගොල්ලෝ මොකද්ද ගන්නෙ? අන්න ඒ වගේ හිතන්න. අන්න එහෙම හිතලා ඔයගොල්ලන්ගේ ඉන්ටුයිෂන් එකට වැඩිපුරම දැනෙන ෆයිල් එක මේ තුනෙන් තෝරගන්න. අද අපේ ෆස්ට් ෆයිල් එක තමයි මෙන්න මේක. මම හිතනවා ඔයාලට පේනවා ඇති කියලා. cute little rabbit කෙනෙක් ඉන්නේ මෙන්න මෙයා. මේක තමයි ඔයාලගේ ෆස්ට් ෆයිල් එක. ඕකේ? හරි. ඔයාලගේ සෙකන්ඩ් ෆයිල් එක තමයි මෙන්න මේක. චූටි pig කෙනෙක් ඉන්නේ. pink little pig කෙනෙක් ඉන්නේ. මෙන්න මේක. ඔයගොල්ලන්ගේ තර්ඩ් ෆයිල් එක තමයි අපේ මෙන්න මේ gold ring එක. ring එකේ මේ වගේ ඩිසයින්ස් තියෙනවා. ඔයාලට මම මේක හොඳට පෙන්නන්නේ. ඒතොර ඔයාලට පික් කරන්න ලේසි. මෙන්න මේක තමයි තර්ඩ් ෆයිල් එක. හරිද? මේක මෙතනින් නතර කරලා ටිකක් වෙලා ඉඳලා හොඳට ඔයගොල්ලෝ බලන්න මොකද්ද ඔයගොල්ලන්ගේ හිත වැඩිපුරම යන්නේ කියලා එක තෝරගන්න. නැත්තම් මේ තුනේ ස්ක්‍රීන්ෂොට් එකක් ගත්තත් කමක් නැහැ. අරගෙන ඔයාලගේ හිතට වැඩිපුරම දැනෙන ෆයිල් එක තෝරගන්න. එහෙනම් අපි බලමු ඔයගොල්ලන්ගේ ex girlfriend boyfriend මොනවාද ඔයාලා ගැන හිතන්නේ කියලා. I always knew you were special. ඔයාලා තෝරගත්තේ මේ cute little rabbit වද. එහෙනම් මේ රීඩින් එක ඔයාලට. මම මෙතන already cards shuffle කරලා තියෙන්නේ. අපි බලමු ඔයාලට තියෙන cards මොනවාද කියලා. ඔයාගේ ex girlfriend boyfriend හිතනවා එයා මේ වෙනුවෙන් ගොඩාක් ලොකු effort එකක් දුන්නා කියලා. ඒ කියන්නේ ගොඩක් දේවල් invest කරා. එයාගේ කාලේ හරි මුදල් හරි වගේ එයා මේකට මේ relationship එකට දුන්නු investment එක ගැන හිතනවා. ඒක හිතන්නේත් එයා හදවතින් නෙමේ logically තමයි එයා ඒ ගැන හිතන්නේ. ඒ කියන්නේ එයා හිතනවා එයා මනසින් calculate කරනවා මම මෙච්චර දේවල් මේ relationship එක කරලත් මේක නැති වෙලා ගියා. අන්න ඒ වගේ එකක් තමයි එයා හිතන්නේ. ඒ වගේම එයා තාම ඔයාගේ move on වෙලා නැහැ. එයා මේ වෙලාවේ වෙන රිලේෂන්ෂිප් එකක හිටියත් මැරි කරලා හිටියත් කොහොම හිටියත් එයා තාමත් ඔයා ගැන හිතනවා. හරිද? තාමත් ඔයා ගැන එයා හිතනවා ඔයාට නිකන් හරි මැසේජ් එකක් දාන්න ඕනේ. එහෙම කියලා එයා හිතනවා. බට් එයා ඒකට ඇක්ෂන් එකක් ගන්න ලෑස්ති නැහැ. අපිට මොකද bottom of the deck එකේ emperor තියෙන්නේ. ඉතින් එයා ටිකක් ඊගෝස්ටික් මිනිස්සෙක්. ඒ නිසා එයා මෙතනදී ඇක්ෂන් එකක් ගන්න ලෑස්ති නැහැ. ඒ වගේම එයා හිතනවා ඔයාගේ ජීවිතේ මොකක් හරි new beginning එකක් තියෙනවා කියලා. මොකද අපිට Ace of Pentacles එනවා මෙතන. මොන හරි new beginning එකක් තියෙනවා කියලා හිතනවා. එයාට පොඩ්ඩක් නිකන් මේක ගැන නිකන් අර කලකිරීමක් වගේ එකක් තියෙනවා. නිකන් මට අහිමි වුණා වගේ යා නිකන් අහිමි කරගත්ත වගේ හැඟීමක් එයා තුළ තියෙනවා. බට් එයා ඒකට ඇක්ෂන් එකක් ගන්න ලෑස්තිත් නැහැ. මොකද එයා එයාගේම මනස තුළ හිර වෙලා ඉන්නේ. ඔයාලට පේනවද මේ කාඩ් එකේ මේ පිරිමි කෙනා ගෑනු කෙනා දිහා බලන් ඉන්නවා. ඒ කිසිම ඇක්ෂන් එකක් ගන්න නැහැ. ඈත ඉඳන් බලාගෙන ඉන්නවා නිකන්නේ. අන්න ඒ වගේ තමයි ඔයාගේ ex girlfriend හරි ex boyfriend හරි. ඉතින් මෙයාට මට මෙතන ගොඩාක් ලොකු එහෙම ආදරයක්වත් නිකන් emotions එහෙම පේන්නේ නැහැ. මට මෙතනදී පේන දේ තමයි මෙයා නිකන් අර logically තමයි මේ ගැන හිතන්නේ. යා මනසින් calculate කරනවා මම මෙච්චර effort එකක් දැම්මා. ඊට පස්සේ ඉතින් ඒක වැඩක් වුණෙත් නැහැ අන්තිමේදී.
එහෙමයි කියලා යාට මතක් වුණත් ඒ වෙනුවෙන් ඇක්ෂන් එකක් ගන්නවත් එයා ලෑස්ති නෑ. මෙයා එහෙම එයි කියලා මට හිතන්න අමාරුයි. එන්න හිතනවා යාට. හරිද? ඔයාට මැසේජ් එකක් දාන්න හිතුණා බට් එයාගේ ආඩම්බරකම නිසා එයා ඒක කරන්න ලෑස්තිත් නැහැ. කොහොමරි මම හිතන්නේ නැහැ මේ වගේ හිතන එක්ස් කෙනෙක් නැවත ඔයාලගේ ජීවිතේට ඔකොල්ලෝ ගන්න ඕනේ කියලා. අපි මේ කතා කරන එනර්ජීස් ගැන කොහොමවත් මේක මේ වෙලාවේ තියෙන එනර්ජි එක ඉතින් තව ඉස්සරහට යා සමහරවල්ලාට ඔයාගෙන හිතන විදිහ වෙනස් වෙන්න පුළුවන් තියෙන සිටුේෂන් එක අනුව මේ වෙලාවේ නම් මට හිතෙන්නේ නැහැ එයා ආපහු ඔයා ළඟට එයි කියලා. කොහොම වුණත් අපි ජීවිතේ අපේ මොකක් හරි එක කැප්චර් එකක් ක්ලෝස් කරලා දාන්නට පස්සේ ඕගොල්ලෝ මෙයාව අයින් කරන්නේ නැත්නම් මොන හරි රීසන් එකකටනේ නේද? ඒක මොකක් හරි රීසන් එකක් නේ නිසා ඒ පරණ දේ ආපහු ජීවිතයට ගන්න උත්සාහ කරන්න එපා ගොඩක් වෙලාවට. මම කියන්නේ හැම එක්ස් කෙනාම නරකයි කියලා. බට් ගොඩක් වෙලාවට ඕගොල්ලෝ මොන හරි ඕගොල්ලෝ තමුන් ගැන හිතලා මොන හරි රීසන් එකකට මෙයාව ජීවිතෙන් අයින් කරා නම් හොඳම දේ තමයි එයාව ආපහු ඔයාලගේ ජීවිතේට ගන්න නැතුව ඉන්න එක. ඉතින් මේක තමයි පයිල් නම්බර් 1 ගේ රීඩින් එක. ඉතින් මේක ඔයාලට රෙසනේට් වුණා නම් පහලින් කමෙන්ට් කරන්න මේක රෙසනේට් වුණා කියලා. එහෙනම් ආයෙත් දවසක රීඩින් එකකින් හම්බෙනකම් මම ගිහිල්ලා එන්නම්. මම ක්‍රිම්සන් විච්. Hi pile number 2. ඔයාලා තෝරගත්තේ මේ cutie little pigවද? එහෙනම් මේ රීඩින් එක ඔයාලට. මම already cards shuffle කරලා තියෙන්නේ. අපි බලමු ඔයාලගේ රීඩින් එක මොකක්ද කියලා. හරි මේව තමයි පයිල් නම්බර් 2 ට තියෙන cards. මේ පයිල් නම්බර් 2 රෙකෝඩ් කරද්දී මම පොඩ්ඩක් කියන්න ඕනේ මේකට හරිය මට මේ පයිල් එකේ හරිය ටොක්සිසිටි එකක් පේනවා සහ හරියට බාධා පේනවා. මොකද මම කැන්ඩල් එක දැන් දෙපාරක් විතර නිමුණා සහ මේක මම මේ රෙකෝඩ් කරද්දී සහ මම මේක ෂෆල් කරද්දී පොඩි බාධාවල් ආවා පයිල් නම්බර් 1 ට වඩා. හරි. අපි බලමු ඔයාලගේ රීඩින් එක. මේ පයිල් නම්බර් 2 තෝරගත්ත අයගේ එක්ස් ගර්ල්ෆ්‍රෙන්ඩ් හරි බොයිෆ්‍රෙන්ඩ් හරි ගොඩාක් මිස් වෙනවා ඔයත් එක්ක ගත කරපු හැපි මොමන්ට්ස්. ඔයත් එක්ක hina වෙච්ච හැටි, ඔයත් එක්ක සතුටු වෙච්ච හැටි, මේ දේවල් මෙයාට ගොඩාක් මතක් වෙනවා. ඒ වගේ මෙයා හිතනවා අර දැන් ඔයගොල්ලෝ මේ ඉන්න විදිහට හිර වෙලා ඉන්නේ නැතුව ආපහු මේ අතීතයට යන්න තිබ්බනම් ආයේ මේ විදිහට සතුටු වෙන්න තිබ්බනම් කියලා පයිල් නම්බර් 2 ගේ එක්ස්ලට හිතෙනවා. ඒ වගේම මේ රිලේෂන්ෂිප් එක තියෙන කාලේ හරියට මෙයාලා ඔයාට වටිනාකමක් දුන්නේ නැත්නම් ඒ කියන්නේ ඔයා කොච්චර වැලියබල් මිනිස්සෙක්ද කොච්චර ආදරය ලබන්න සුදුසු මිනිස්සෙක්ද කියලා හරියට මෙයා අඳුරගෙන හිටියේ නැත්නම් මෙන්න මේ කාලෙදී එයාට ඔයාගේ වටිනාකම මාරම විදිහට දැනෙනවා. ඔයා කොච්චර වටින මිනිස්සෙක්ද කියන එක එයාට තේරෙනවා. ඒ වගේම එයාට ආපහු ඔයා ළඟට අනිවාර්යෙන්ම එන්න ඕනේ. එයාට ආයෙත් ඇවිල්ලා ඔයත් එක්ක නිව් බිගිනින් එකක් ගන්න ඕනේ. මොකද එයා ගොඩක් මේ සිද්ධ වෙච්ච දේවල් ගැන කලකිරීමෙන් තමයි ඉන්නේ. මේ වෙලාවේ යාට ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් හිටියත් එහෙම නැත්නම් මැරි කරලා හිටියත් මේ වෙලාවේ යා හිතන්නේ මට එයා ළඟට ආපහු යන්න තිබ්බනම් වගේ එකක් තමයි යා හිතන්නේ. යා හිතනවා ඔයාලට ආයෙත් ඇවිල්ලා ආයේ ඔය දෙන්නට මොන හරි ප්ලෑන්ස් හදන්න තිබ්බනම් ඔයාලගේ අනාගතය ගැන කොහොම හරි මේ පයි නම්බර් 2 තෝරගත් අයගේ එක්ස් ඉන්නේ පොඩක් හරි කලකිරීමේ. සමහර විට මෙයා මොකක් හරි නිකන් ටිකක් උසස් තනතුරක් දරන කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පොඩ නිකන් අර ඔතොරිටි එකක් තියෙන නිකන් බොස් කෙනෙක් නිකන් බොසී ටයිප් කෙනෙක් අන්න ඒ වගේ වෙන්න පුළුවන්. පොඩ නැත්නම් මිලිටරි එකට පොලිස් ඉන්මොක්කට සම්බන්ධයක් තියෙන කෙනෙක් වෙන්න පුළුවන්. ඔයගොල්ලෝ රෙසනේට් වෙන විදිහට ගන්න එක. කොහොම හරි දැන් ඔයාගේ වටිනාකම මෙයාට මාර විදිහට තේරෙන කාලයක් තමයි ඇවිල්ලා තියෙන්නේ. කලින් එයාට ඒක තේරිලා තිබුණේ නැත්තම්. ඒ වගේ මෙයාට වත් එක ඩෙෆිනිට්ලි නිව් බිගිනින් එකක් ඕනේ. පයිල් නම්බර් 1 ට වඩා මේක පොසිටිව් රීඩින් එකක් තමයි පයිල් නම්බර් 2. හැබැයි මෙයා වාගේ ජීවිතයට ගන්නවද නැද්ද කියලා ඉතින් තීරණය කරන්න ඕන ඔයා තමයි. මොකද ඔයාලා බ්‍රේක් අප් වුණ ඇත්තම රීසන් එක දන්නේ ඔයා. ඒ නිසා හැමතිස්සම හදවතට මුල් තැන දෙන්න නැතුව බුද්ධිමත්ව හිතන්න මේ සිටුේෂන් එකේදී මොකද්ද කරන්නේ මෙයා වායි ලයිෆ් එකට ගන්නවද නැද්ද කියන එක. එහෙනම් ඕක තමයි පයිල් නම්බර් 2 ගේ රීඩින් එක. එහෙනම් ආයෙත් දවසක අලුත් රීඩින් එකකින් හමු වෙමු. මම ක්‍රිම්සන් වීච්. හයි පයිල් නම්බර් 3. ඔයාලා තෝරගත්තේ මේ ගෝල්ඩ් රින් එකද? එහෙනම් මේ රීඩින් එක ඔයාලට. මට මේක දිහා බලද්දි හිතෙනවා ඔයාලගේ මේ එක්ස් ගර්ල්ෆ්‍රෙන්ඩ් හරි බොයිෆ්‍රෙන්ඩ් හරි ටිකක් ආත්මාර්ථකාමී මිනිස්සෙක් කියලා. අපි කියන්නේ සෙල්ෆිෂ් කියලා. සෙල්ෆිෂ් මිනිස්සෙක් කියලා මට හිතෙනවා. ගොඩක් වෙලාවට දැන් ඕකොල්ලෝ එහෙම කතා බහක් නැතිව නෝ කන්ටැක්ට් පීරියඩ් එකක ඉන්නවා වෙන්න පුළුවන්. මෙයා ඔයත් එක්ක ආයෙ රිලේෂන්ෂිප් එකක් පටන් ගන්න chance එකක් ආවත් මෙයා නිකන් ඒක ඇක්සෙප්ට් කරන්න ලෑස්ති නැහැ. මොකද එයාගේ ඊගෝ එක නිසා
ඔයාලගේ රිලේෂන්ෂිප් එක තියෙන කාලෙත් ඒ කියන්නේ ඔයා දෙන විදිහට තමයි එයත් දෙන්නේ. ඔයා හිතන්නකෝ ඔයාගේ තින් මොකක් හරි අඩුපාඩුවක් වුණා කියලා. එතකොට එයත් ඒ විදිහටම ඔයාට අනිත් පැත්තට හර්ට් කරනවා. ඔයා එයාට ආදරය දුන්නොත් මෙයත් අනිත් පැත්තට ඒ විදිහට ආදරය දෙනවා. අර ඒ විදිහට ඔයා දෙන විදිහට තමයි මෙයත් ඔයාට අනිත් පැත්තට දෙන්නේ. ඉතින් මේකෙදි මට පේන දේ තමයි ලොකුවටම මේ ආත්මාර්ථකාමීකම. සාමාන්‍යයෙන් අපි රිලේෂන්ෂිප් එකක ලොන්ග් ටර්ම් යද්දී දෙන්නට දෙන සපෝට් කරගන්න ඕනේ. එක්කෙනෙක්ගෙන් අඩුපාඩුවක් වෙද්දී අනිත් කෙනා ඒක ඉවසන්න පුරුදු වෙන්න ඕනේ. එහෙම දෙයක් රිලේෂන්ෂිප් එකක් ඇතුලේ නැත්තම් ඒකට කවදාවත් ලොකු පැවැත්මක් තියෙන්න විදිහක් නැහැ. ඉතින් මටත් ඔයගොල්ලන්ගේ මේ එක්ස් ගර්ල්ෆ්‍රෙන්ඩ් හරි බොයිෆ්‍රෙන්ඩ් ගැන හරි කියන්න තියෙන්නේ ඒ දේ තමයි. මේ වගේ ආත්මාර්ථකාමී මිනිස්සෙක් ආයේ ජීවිතේට ගන්නවද කියන එක ඉතින් අනිවාර්යෙන් ඔයා තමයි තීරණය කරන්න ඕනේ. මම නම් කියන්නේ මේ වගේ මිනිස්සෙක්ව ආයේ ජීවිතේට ගන්න එපා. මොකද අපිට ඕනේ හැමතිස්සෙම අපිට මෙන්ටල් පීස් එක දෙන අපිව තේරුම් ගන්න ඕන මිනිස්සෙක් අතින් අඩුපාඩු වෙන්න පුළුවන්, අඩුපාඩු හදාගෙන ඉස්සරහට යන්න පුළුවන් කෙනෙක් තමයි අපේ කවදා හරි ෆියුචර් ස්පවුස් වෙන්න ඕනේ. මම හරි නේද? හරි. එතකොට ඔන්න ඔය වගේ රීඩින් එකක් තමයි ෆයිල් නම්බර් 3ට තියෙන්නේ. මේ X ගත්තොත් එහෙනම් මට හිතෙන්නේ නෑ මෙයා ආපහු එන්න කැමති වෙයි කියලා. මොකද මෙයාට ගොඩක් දැන්ලා තියෙනවා අර නිකන් එයාගේ සතුට ගැන මෙතනදී හිතන නිසා එයාට එක්ක එයා දෙන විදිහට ලැබෙන්නේ නැහැ කියලා. හරි ඒ වගේ එකක් නිකන් එයාට දැනෙලා තියෙනවා. මෙන්න මේ වගේ රීඩින් එකක් තමයි ඉතින් ෆයිල් නම්බර් 3ට තියෙන්නේ. එහෙනම් මේක රෙසනේට් වෙනවා නම් පහලින් කමෙන්ට් කරන්න ඔයගොල්ලන්ට මේක රෙසනේට් වෙනවා කියලා. ආයෙ දවසක රීඩින් එකක් අරන් එනකම් මම ගිහිල්ලා එන්නම්. මම ක්‍රිම්සන් විච්.